මට views මිලියන ගාණක් ගන්න පුළුවන් වුණා මෙන්න මේ සරල ස්ට්‍රැටජි එකකින් හින්දා. ඔයාලා දැනගන්න ඕනේ රහස. නෑ. ඒක ලක් එක හින්දා වෙන දෙයක් නෙමෙයි. නෑ. ඒක ඩේලි වීඩියෝස් අප්ලෝඩ් කරපු හින්දා වුණ දෙයක්ුත් නෙමෙයි. රහස තමයි මම මිනිස්සු දිගටම ස්ක්‍රෝල් කරන එක නැවැත්තුවා. ඔයගේ මුල් තප්පර 5 තමයි හැමදේම තීරණය කරන්නේ. මිනිස්සු ආව ගණන් ගන්න නැත්නම් එයාලා ආව ස්කිප් කරනවා. ඉතින් මිනිස්සුන්ව ෂොක් වෙන විදියට වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. එයාලට කුතුහලය ඇති කරන්න. මුලින්ම එක්සයිටින් වෙන විදිය මොකක් හරි ඇක්ෂන් එකක් කරගන්න. ඊළඟට වීවව දිගටම හුක් කරවන්න. හැම තප්පර 3-4කටම සැරයක් මොකක්ම හරි දෙයක් වෙනස් කරන්න. කැමරා ඇන්ගල් එක වෙනස් කරන්න. ලොකේෂන් එක වෙනස් කරන්න. ටෙක්ස්ට් ඇඩ් කරන්න. නැත්නම් එයාලගෙන් ප්‍රශ්න අහන්න. ඔයාගේ වීඩියෝ එකේ වොච් ටයිම් වැඩි වෙනවා කියන්නේ YouTube එක තවත් ඔයාගේ වීඩියෝ එක අලුත් අයට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාගේ වීඩියෝස් ෆාස්ට් කට් කරන්න. අවශ්‍යම කරන දේවල් විතරක් වීඩියෝ වලට දාන්න. අනවශ්‍ය බෝරින් කතා අයින් කරලා දාන්න. එතකොට මිනිස්සු නිකම්ම ඔයාගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා. ඉතින් මේ විදිහට තමයි මම අර විදිහට මිලියන ගාණක් views අරගත්තේ. වත් මේ ස්ට්‍රැටජි ටික ෆලෝ කරලා බලන්න. ඔයාලට හිතා ගන්න බැරි විදිහට ඔයාගේ වීඩියෝස් වලට views එවි. මේ වගේ ට්‍රික්ස් දැනගන්න මාව ෆලෝ කරන්න.